ඉතින් කොහොමද මගේ යාළුවනේ වුණ අදත් මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ කොහොමද මමයි මගේ හස්බන්ඩ්යි පොහොය දවස ගත කරේ කියන වීඩියෝ එක තමයි තියෙන්නේ. ඉතින් ඊයේ ඇසළ පුන් පොහොය දින ඉතින් ඒ දවසේ අපි කොහොමද පොහොය දවස ගත කෙරුවේ කියන වීඩියෝ එක තමයි අරගෙන ඉවිත් තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා අපි දැන් ඉන්නේ ගමේ කියලා. ඉතින් අපි ඉස්සර හිටියේ ඇනෙක්ස් එකේනේ. ඉතින් අද අපි ගියේ ගමේ පන්සලට. ගමේ පන්සලට යන්න අවශ්‍ය කරන හැම දෙයක්ම අපි ඉතින් වැවට ගිහින් නෙළුම් මල් කඩාගෙන ආවා. ඊට පස්සේ ඔය ඖෂධ වර්ග කියන්නේ ඖෂධ කොළ වර්ග තමයි ඔය කඩලා ගෙනත් තියෙන්නේ. එතන තියෙනවා මොනවාද හාතවාරිය, එතකොට ඉරමුසු, එතකොට පොල්පලා, අය දෙලුම් කොළ වගේ කොළ වර්ග, ඒ කියන්නේ ඖෂධ වර්ග තමයි ඔය ඉතින් මම ඔය සෝදලා අරගත්තේ. ඉතින් ඖෂධ වට්ටියකුත් ඔය විදියට මම හදාගත්තා. නෙළුම් මල් ටිකක් ඔන්න කඩාගෙන එන්න ගියා අපි වැවට. ඉතින් ওই නෙළුම් මල් හස්බන්ඩ් තමයි කැඩුවේ. ඒ අතරේ ඔන්න නෙළුම් මල් පිපිලා වැටෙනවනේ. පෙති ටික වැටුණාට පස්සේ ඔන්න ඔය වගේ පොඩි නෙළුම් බට්ටු හැදෙනවා. ඉතින් ওই නෙළුම් බට්ටු තමයි කඩලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල නෙළුම් මල් අඩුයි අපේ වැවේ. ගොඩක් තියෙන්නේ නෙළුම් බට්ටෝ. ඉතින් නෙළුම් බට්ටොත් අපි බබාට ටිකක් දෙන්න ඕන හින්දා දෙකක් විතර කඩා ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි නෙළුම් මල් කඩා ගත්තේ. ඉතින් බලන්නකො ලස්සන නෙළුම් මලක් ලස්සනට පිපිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ඉතින් නෙළුම් මල් කඩලා අපි උදේවරුේ තමයි නෙළුම් මල් කඩා ගන්න ගියේ. ඉතින් උදේවරුේ නෙළුම් මල් කඩලා හවස් වරුවේ මම හිතුවා නෙළුම් මල් වලට අමතරව වරා මල්, ඒ කියන්නේ ගමක හැදෙන වරා ගස් තියෙනවනේ. ඉතින් ඒ වරා ගස් වලින් හැදෙන මල් හොඳයිලු නිරෝගීකමට. ඒ කියන්නේ නිරෝගීකමට ලබන්න වරා මල් පූජා කරන්නේ හොඳයි කියලා මං අහලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි වරා මල් ටික කඩාගත්තේ හවස. ඉතින් බබත් එක්කම වැවට ඇවිල්ලා ඔන්න ඔය විදිහ අපි නෙළුම් මල් කඩාගත්තා. ඉතින් වරා මලුයි නෙළුම් මලුයි ඖෂධ වට්ටියයි ඒ විදිහට තමයි අපි බුදුරජාණන් වහන්සේට පූජා කරේ. ඔන්න ඉතින් මම බුදුරජාණන් වහන්සේට ඒ ටික පූජා කරනවා. ඉතින් හස්බන්ඩ්ත් ඒ වෙලාවේ පූජා කරා. අපේ බබත් ගියා. ඔන්න ඉතින් ඒ ටික පූජා කරලා අපි ඔන්න බණ අහන්න වාඩි වෙලා ඉන්නේ. ඉතින් එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.